हेलो हेलो हो किया කොහෙද බං ඉන්නේ? මම මේ පහන් තියන්න ඇවිල්ලා ඉන්නේ බං මේ බුදුමැදුරට. හරි මං දැන් එනවා උඹව ගන්න. ඇයි කොහෙ යන්නද? කොහෙද යන්නේ? පාක්කේ පැත්තට යමු. ලෑස්තිලා ඉඳන් මං එනවා දැන් උඹව ගන්න. හරියට මම ලෑස්ති වෙන්න ඔබ වරෙන්කෝ. මොකද්ද බං උඹේ යවුල බං උඹ ඇයි බං යවුලෙන් ඉන්නේ? අවුලක් නෑ බං එහෙම. උඹලට හුත්ත දැන් අපිට මොකුත් කියන්නේ නෑ නේද බං උඹලා? කොටක බං මං ඉන්නේ. හරි උඹලටත් අපේ උදව් ඕනේ වෙයිනේ. වරෙන්කෝ එතකොට. අඩෝ එහෙම කියන්න එපා බං. මොකද බං උඹ නැවතිලා කරන්නේ? ඉතින් අරකි නේද බං අර ඉන්නේ? කවුද බං? මම කෑල්ල බං. මල්ලේ. කොබමදට ඔබ කෙල්ල? මොන කෙල්ලෙක් ගැනද බං උඹ කියන්නේ? ඒ මල්ලි මුට පිස්සුද බං? ඌව පිස්සු වට්ටකට දාපන් මල්ලි. මං යනවා හුත්ත. නිදාසේ පාක් එකකටත් ඇවිත් ඉන්න නෑ මේ වගේ උන් එක්ක. දෝදුද හුත්ත උඹ ඕනේ හුත්තක් කරගනින් මං යනවා යන්න. ඔයා ඒ මල්ලි ඕයි මොකද්ද බං මල්ලි අරුට වෙලා තියෙන්නේ? ඌ ලොකු ප්‍රශ්නෙක ඉන්නේ අයියේ. උඹේ කෙල්ල නැති වුණා අයියේ ඇක්සිඩන්ට් එකකින්. ඌ කලින් කෙල්ලත් එක්ක මේ පාක්කේ යනවා හිටියේ. අඩෝ මල්ලි මං එහෙම කේස් එකක් දන්නේ නෑනේ බං. මට පට්ටවුල් බං අරුට බැනුප එක. ඔයා කොහෙද මෙච්චර දවස් හිටියේ? මම මතකවත් උනේ නැද්ද? මං ඔයාව කොච්චර නම් හෙව්වද? ඇයි කතා නැත්තේ? කියන්න බං අරුට බැනුප එක. ඌ අයියේ ඌ සෑහෙන අවුලෙන් ඉන්නේ. කන්න ගියත් කෑල්ල ගැනමයි මතක් කරන්නේ. නින්දට ගියත් ඒකමයි මතක් කරන්නේ අයියේ. උට ඒකෙන් තොර ලෝකයක් නෑ අයියේ. අපිටත් හිතා ගන්න බැරුව ඉන්න උට මොකද කරන්නේ කියලා. හරි මල්ලි අපි යමන්ක පොඩ්ඩක් අරගු බල්ලෙන්. මං වඩ කරපු වැරද්ද මොකද්ද? මං වඩ කරපු අඩුපාඩු මොකද්ද? ඔයා මට ඔහොම කරන්නේ? ඔයා මට කිසිම අඩුපාඩුවක් කරේ නෑ. අඩුපාඩුව තියෙන්නේ මගේ ළඟ. ඔයා ගාව මොන අඩුපාඩුද? ඔයා බොරු හේතු හදනවා. ඇයි මට එහෙම කරේ? මොනවාද බං අරු තනියම කියවන්නේ? ඒකනේ බං. කාත් එක්කද බං? මේ මෙයත් එක්ක බං. මේ මෙතන කියන්නේ බං දැන්. මල්ලි මට පොඩි වැඩක් තියෙනවා. මම යනවා. ඔබ පොඩ්ඩක් බලන්න ගියා. ඇටි බං නැගිට බං යමන්ද? එක බිලි පිට එක මාළුවම බාගෙන අඩ දබර දරාගෙන එක පති කෑව සහෝදරයා කියාගෙන හොඳ යාළුවෝ තම සැහෙන දුන්නේ වදේ මං කටු කෑවේ උඹ කණ්ඩ ඕනි හින්දයි මදේ ඒ යාළුකම කවදාවත් නැකේ විද හදේ එක පැට ඔතගෙන අපි හිනා උනා හන්දේ අපි දිව්‍ය ලෝකේ සාදේ ගියා සැපේ වන්දනාවේ මං අදටත් හොයනව බං උඹ මන්දනාවේ වේදනාවෙන් තොර වෙච්ච රැය නම් නෑ ආවේ උඹේ මතක වඩ කරමතු